දැන් මේ කොහොම හරි අපි මේකේ සහාය දෙන්නේ නැතේ. ඊ සහාය දෙයිලා මෙහෙම පත් කරගන්නවා කියලා අන්තිමේදී NPP එකේ නගරාධිපති කෙනෙක් පත් වුණා. නිකන් අර ඔබතුමාලත් නිකන් අර වැඩන්ම නැහැ වගේ නේද කිව්ව කතා සිහින කතා වගේ වුණා වගේ නේ. නෑ අපි පැහැදිලිවම අපි හිටපු ස්ථාවරය තමයි එක් එක් ප්‍රාදේශ සභාවල ජනමතයට අනුකූලව ප්‍රාදේශ සභාවල മന്ത്രിවරුන් සභාපතිවරුන් උපසභාපතිවරුන් තෝරාපත් කරගත යුතුයි කියන කාරණේ. ඉතින් පහුගිය කාලේ අපි දැක්කා සමහර ප්‍රාදේශ සභාවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සමගි ජන බලවේගයේත් සභා පිහිටෙව්වා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් සභාවක් පිහිටවලා තියෙනවා. ඒක තමයි මේ මැතිවරණ ක්‍රමයට අනුකූලව මැතිවරණ නීතියට අනුව නැතිව මැතිවරණ පනතට අනුව ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් ජනතා විමුක්ති පෙරමුණට එදා ඉඳන් පුරුදුයි යටින් ඩීල් දාලා. ඉතින් අද ඩීල් දේශපාලනය අවසන් කරන්න ආව කියපු JVP එක NPP එක නමෙන් වෙනදාට වඩා හොඳට ඩීල් දාන බවක් පේනවා. හැබැයි ඉතින් මේ මැතිවරණ ක්‍රමේදී මේ ඩීල් දාන්න උන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. උන් ඩීල් එක දාලා තියෙනවා. කන්දේ කොහොමද මේ කොහොමද 60 ගාණක් ඉහින් තියෙනවා මොකද උනේ මේ? එදී කොළඹ නගර සභාව කියන්නේ මේ සියලු ප්‍රාදේශ සභා නගර සභා අතරින් තව එක නගර සභාවක්. ඒ වගේම අපි දැක්කා රහස් ඡන්දයක් විමසන ආකාරය පිළිබඳවත් යම් ආందోලනාත්මකව සජීවීව දැක් ගන්න ලැබුණා. ඉතින් පහුගිය දිනවල මේ හැම පිහිටුවපු හැම සභාවකම මේ කාරණේ ඉස්මතු කෙරුවත් රටේ ජනතාවට ඒක දැක ගන්න ලැබුණේ නැහැ. හැබැයි කොළඹ නගර සභාව තුල සජීවීව ඒ විකාශනය වීම නිසා යම් අවස්ථාවක නිලධාරීන්ගේ හැසිරීමේ වෙනසක් අපි දැක්කා. හැබැයි මේ හැසිරීමේ වෙනස ඩීල් එකේ කොටසක්ද කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකද පැහැදිලිවම 60ක් අස්සම් කළ විරුද්ධ ඡන්දයක් ඉල්ලනකොට ඒ විරුද්ධ ඡන්දයක් 60 දෙනෙක් අස්සම් කළා. බහුතරය අස්සම් කළ විරුද්ධ ඡන්දයක් ඉල්ලුවා මේක නොදුන්නම ඒක රහස් ඡන්දයක් වෙනකොට 54කට අඩු වෙලා අනිත් පැත්තට 61ක් යනවා කියන්නේ අනිවාර්යෙන් නිලධාරියාගේ ඉඳන් පල්ලෙහාට ඩීල් එකක් දාලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව පැහැදිලිවම යම් කාරණයක නිරත වෙන එක දේශපාලනය. ඒ දේශපාලන කාරණේ පිළිබඳව අපි විවේචනය කරන්නේ නැහැ. හැබැයි JVP එක බලයට ආවේ වෙනි දේශපාලනේ මේ රට මුදවා ගන්නවා කියලා. හැබැයි ඒ දේශපාලනේ මුදවා ගන්නවා කියලා බලයට ආපු JVP එක තමන් අවුරුදු 76ක් තිබිච්ච ආණ්ඩුවක ඩීල් දැම්මා වගේ ඉදිරි කාල සීමාවෙත් ආණ්ඩුවේ පැවතීගෙන එන ඩීල් දාන බවක් අපිට පේනවා. ඒ විපක්ෂයේ කණ්ඩායමත් එක්ක අපි දැන් පොබ්බින් කාලේ තරගයන් නළුවේ විපක්ෂයේ කණ්ඩායම එක පිළිටවනවා කියන සංකල්පය. ඒක බලයේ තිබුණු බරක් තිබුණේ පැත්තට වගේ නේද තමයි. මොකද්ද වෙන්නේ නැත්තේ මේ පොඩි සංඛ්‍යාවෙන් හරි එහා මෙහා වෙන්න මොකද්ද වෙන්නේ නැත්තේ සාමාන්‍යයෙන්? ඉතින් ඔහොම යනකොට වෙච්ච කාරණා පිළිබඳව කවුද දුන්නේ කවුද නොදුන්නේ කියන එක පිළිබඳව සමාජය දැනගන්නේ. හැබැයි එතකොට එක් එක් පක්ෂ තමන්ගේ ඒක පක්ෂයේ තමන්ගේ මන්ත්‍රීවරු එවැනි තීන්දුව ගන්න වෙච්ච හේතු කාරණා පිළිබඳවත් රට දැනුවත් කරන්න ඕනේ. පොට්ටුවේ කට්ටියක් පොඩ්ඩක් ෂුවර් නෑ වගේ. පැහැදිලිවම අපි කියන්න ඕනේ අපේ සියලුම පොහොට්ටුවෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු පක්ෂ ස්ථාවරයක ඉන්නවා. ඒ වගේම අපි හැමතැනකම මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසලා එක් එක් ප්‍රාදේශ සභාවල ජනමතයට අනුව සභා පිහිටවන්න අපි අවස්ථාව දීලා තිනවා. අපි කිසි තැනක පුද්ගලයෝ එක්ක සාකච්ඡා කරේ නැහැ. කරන්නෙත් නැහැ. අපි හැමදාම පක්ෂ එක්ක සාකච්ඡා කරලා තීරණ ගත්තේ. ඉදිරි කාල සීමාව තුලත් අපි පක්ෂ එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්නවා මිසක් පුද්ගලයෝ හෝ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා හොර රහසේ හැංගිලා දේශපාලන තීන්දුව ගන්න. අපි ගන්න තීන්දුව අපි එලිපිට ගන්නවා මොකද අපි බය නැහැ. ඉතින් සමහර විට සමහර දේශපාලන පක්ෂ ආණ්ඩුව හිටියත් බයයි එලිපිට දේශපාලන තීන්දුව ගන්න. එළියේ සමහරව ආශ්‍රය කරන්න. බෑ හොරාට ආශ්‍රය කරනවා. මම වගකීමකින් කියන්නේ. ඒ හොරාට ආශ්‍රය කරනවා. ඉතින් එවැනි ජනතාවට මුහුණ දෙන්න බය දේශපාලන නායකයෝ ඉන්න පක්ෂ දේශපාලන කණ්ඩායම් හොරාට ඩීල් දාලා යටින් තමන්ගේ දේශපාලන ගනුදෙනු සිද්ධ කරන. බෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැහැදිලිවම ගනුදෙනු කරන්නේ මේ රටේ ජනතාව එක්ක විතරයි අපිට හැංගිච්ච රහස් හැංගිච්ච ඩීල් නැහැ. දැන් මේ නගරාධිපතිනේ හරිද? නගර සභාව තුළ ඔබතුමාගේ කණ්ඩායම කොයි විදිහට හැසිරෙයි? අපි මේ කොළඹ නගර සභාව තුලත් මේ රටේ හැම ප්‍රාදේශ සභාවක් තුලම අපේ ජනතාව අපිට දීලා තියෙන ජරවනම්මට අනුකූලව අපි හැසිරෙනවා. ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ජනතාවගේ අවශ්‍යතාවන අපි ඉටු කරනවා. ඒ වගේම සභා කිහිපයක සභාපතිවරයා බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් වෙලා තියෙනවා. එවැනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සභාපති ධූරය සහ උපසභාපති ධූරය දාන සභාවන් වලට අපි පැහැදිලිවම මේ නවීකරණය වෙච්ච යුගයට හරියන විදියට රාජ්‍ය සභා පාලනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි හඳුන්වලා දෙනවා. මොකද අපි කයිවාරු ගහලා කටෙන් රාජ්‍ය පාලනය කරන්නේ නෙවෙයි අපි ප්‍රායෝගිකව බිම් මට්ටමේ වැඩ කරපු අය. ඉතින් මේ ප්‍රාදේශ සභාවල සිදුවිය යුතු පැහැදිලි වෙනස්කම් කීපයක් තියෙනවා. අපි අස්සන ගහලා පස්සේ වෙන කෙනෙක්වත් අඩංගුවට අරගෙන ඇඟ බේර ගන්න අය නෙවෙයි. දැන් ආණ්ඩුව එහෙමනේ. ජනාධිපතිවරයා අස්සන ගැහුවේ. ජනාධිපති ලේකම්ට ප්‍රශ්නකුත් නැහැ, අධිකරණ ඇමතිට ප්‍රශ්නකුත් නැහැ, අධිකරණ ලේකම්ට ප්‍රශ්නකුත් නැහැ. එතනින් පල්ලා හැම එක්කෙනාටම ප්‍රශ්නයක් තියෙනවා. අත්අඩංගුවට අරගෙන තියෙනවා.
ඒ හින්දා අපි එවැනි බෝලේ පාස් කරන දේශපාලනයක් නැහැ. ඒ හින්දා අපි අතිගව ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ අපි පැහැදිලිවම මේ රටේ දේශපාලනය කරනවා. අපි ඔබතුමාලා මේ රටේ රාජ්‍ය සේවකයා සහ දේශපාලඥයා මර්ධනය කළා. දේශපාලන භූමිකාව කරගෙන යන්න උත්සාහ කරත් ඒ මර්ධනයට මුහුණ දෙන්න අපි සූදානම්. මොකද අපිට වඩා එක්සත් ජාතික පක්ෂය මර්ධනයට ලක් වෙච්ච පක්ෂයක් තමයි JP එක. එහෙනම් ඔබ දන්නවා මර්ධනයේ තියෙන ස්වභාවය. හැබැයි ඒ වගේම ඒකේ ප්‍රතිවිපාක ගැනත් ඔබ දන්නවා. ඒ හින්දා ජාතික ජනාධිපතිතුමනි ඔබතුමාලම මර්ධනය කරන්න ආපු එක්සත් ජාතික පක්ෂය ඒ නායකයන්ගේ ප්‍රතිවිපාක වෙච්ච හානිය වෙච්ච විපාක පිළිබඳවත් ඔබ නැවත සිහි කරගනිමින් මර්ධනය ක්‍රියාත්මක කරන්න කියන මර්ධනය ක්‍රියාත්මක කරනවා නම් කරන්න. හැබැයි ඉතින් මේ රටේ රාජ්‍ය සේවකයන්ව මර්ධනය කළා. විපක්ෂයේ දේශපාලන මතධර්මයව මර්ධනය කළා. යටින් සාකච්ඡා කළා ප්‍රාදේශ සභා පළාත් සභා පිහිටුවා කියලා ඔබතුමාට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. ශ්‍රී ලංකා පොත් ජනපුරන මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා.